හායි කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. මම අද අරන් ආවේ ලංකාව ගෙවන මගේ අන්තිම සතිය කොහොමද ගෙවුනේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම මැයි 7 වෙනිදා ඊශ්‍රායලයට ආවා. ඒ එන්න කලින් ගෙවුණු සතිය තමයි මම මේ විදිහට ගෙනත් තියෙන්නේ. මගේ යාළුවත් එක්ක මම ගියා මොඩ්තරින්දු බලන්න. එතන වීඩියෝ ක්ලිප්පයක් තමයි මේ තියෙන්නේ. සංසාර චක්‍රේ කීල එකක් ගැන පන්සලේ ආවා. එක්කගෙන ආවා. හරිනේ. දැන් ඇත්ත. ඔයාලට තාම මොනවා විස්තර දැනගන්න ඕන නම් හෙට කොලෙජ් එකේ රස්කම හම්බෙලා එයාගෙන් අහගන්න. The next day. මගේ වීඩියෝ කලින් බලපු කෙනෙක් නම් දන්නවා මම මොන දේ කරන්නත් කලින් නුවර ගිහිල්ලා දළදා මාලිගාවටත් ගිහිල්ලා තමයි පටන් ගන්න කියලා. ඉතින් මම යන්න කලින් මට හම්බුණ පොඩි වෙලාවෙදී මම නුවරට ආවා. නුවර ඇවිල්ලා මාලිගාවටත් ගිහිල්ලා KCC ගේට් ටිකක් ඇවිදලා ඒ දවස්වල ඇවිල්ලා තිබ්බ සුරදෙටුව ෆිල්ම් එක ලකයිසිකයිගේ ඒකත් බලලා ඒ දවසම එන්ජොයි කරලා මම ආයෙත් කොළඹ ආවා. The next day. ඉතින් මම කිව්වත් වගේ මේ යන්නේ මගේ ලංකාවේ ගෙවෙන අවසාන දවස් ටික. ඉතින් අද මම යන බියුරෝ එකට මගේ අන්තිම ඩොකියුමන්ටේෂන් වැඩවලට මම මාකුඹුරෙන් බැහැලා එතනින් පික් මේකක් දාගෙන බියුරෝ එකට ආවා. ඉතින් අදින් ඩොකියුමන්ටේෂන් වැඩ ඔක්කොම ඉවර වෙනවා. මෙතනින් එහාට තියෙන්නේ අපේ ටිකටින් සෙරමනි එක. එතන ඒ වැඩ ඉවරුණාට පස්සේ අපි අනිවාර්යෙන්ම ඊශ්‍රායලයට 7 වෙනිදා පිටත් වෙන්න ඕනි කියලා තමයි තියෙන්නේ. The next day. මේ විදිහට මම ලංකාවේ ඉන්න අන්තිම දවසේ උදා වුණා. දැන් මම බෑග් පැක් කරන්න හදන්නේ. හරිම දුක හිතුණ දවසක් සහ සතුට හිතුණ දවසක්. මම ගොඩක් කාලයක් තිස්සේ බලන් හිටපු දෙයක් ඉෂ්ට වෙලා තමයි අද මම මේ ගමන යන්න මේ විදිහට ලෑස්ති වෙන්නේ. ඉතින් ගෙදර අය දාලා යන දුකක් තියෙනවා සහ එයාලව හොඳින් තියන්න පුළුවන් කියන දේ දන්න නිසා සතුටකුත් තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැනට මෙන්න මේ විදිහට කිලෝ 37කට ජීවිතේ පැක් කරගෙන
කොළඹ ආවා. අද හවස 3ට අපේ ටිකටින් සෙරමනි එක මේ දැන් පටන් අරන් තියෙන එක මට ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් නම් ගන්න බැරි වුණා. සමහර දේවල් දාන එක ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ගොඩාක් දේවල් එකතු කරලා දැම්මේ නැහැ. ගන්න පුළුවන් වුණ තැන් කීපය විතරයි මම ගත්තේ. ඉතින් හෙට පාන්දර, ඒ කියන්නේ 7 වෙනිදා පාන්දර 4:10ට තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. ඉතින් මම හිතුවා ටිකටින් සෙරමනි එක ඉවර වෙලා මගේ ගෙදර අයත් එක්ක ඩිනර් අවුට් යන්න. මොකද 12 වෙනකම් මට ටයිම් එක තියෙනවා. ඉතින් මම ආසම කොරියන් ෆුඩ් එකක් අරගෙන ඒක තියාගත්ත එයාපෝට් යද්දි කන්න. ඉතින් 8 එකට ඇවිල්ලා අපි රෑ කෑම ගත්තා. මේ තියෙන එතන. කෑම කාලා එද්දී රෑ 10 මාරට වගේ ඊට පස්සේ මම වොෂ් එකක් දාලා කොෆි එකකුත් හදාගෙන එයාපෝට් යන්න ලෑස්ති වුණා. මේ ඉන්නේ මම. ඉතින් ලෑස්ති වෙලා ඉවර වෙලා එළියට බහිනකොට හොඳටම වහිනවා. අපි හයිවේ එකට දාලා මෙන්න මේ විදිහට එයාපෝට් එකට යන්න පිටත් වුණා. එක්සිට් වෙනකම්ම හොඳටම වැස්ස. ඉතින් මේ විදිහට එයාපෝට් එකට ගිහිල්ලා මම එහෙමම ගෙදර අයට සමු දීලා පිටත් වුණා. අලුත් vlog එක මං ගේන්නම් ඊශ්‍රායලයට ගිය විදිහ.